ආයුබෝවන් සුබ දවසක්. ඔබටත් දෑත්වල හිරිවැටීම, මැණික්කඩු සන්ධියේ වේදනාව සහ තද බව, අත්ලේ සහ ඇඟිලිවල වේදනාව කියන ලක්ෂණ තියෙනවද? කොහොමද මේ තත්ත්වය ඇති වෙන්නේ? මේ සඳහා විසඳුම් මොනවද කියලා අද අපි කතා කරනවා. ඒ විතරක් නෙමෙයි. බොහෝ දෙනෙක් පීඩා විඳින මේ කාපල් ටනල් සින්ඩ්‍රම් කියන රෝග තත්ත්වය ශල්‍ය කර්ම වලින් තොරව ආයුර්වේද ඖෂධ මගින් නිට්ටාවටම සුව කරගන්න පුළුවන්. අපේ channel එක subscribe කරලා රැඳී සිටින්න වීඩියෝ එකත් එක්ක. අතට ස්නායු ආවේග සපයන ප්‍රධාන ස්නායුව තමයි මධ්‍ය ස්නායුව. එහෙම නැත්නම් median nerve කියන්නේ. මේ ස්නායුව මැණික්කටුව ප්‍රදේශයේදී අස්ථි සහ තන්තුමය පටක වලින් සෑදුණු නලයක් තුලින් ගමන් කරනවා. යම් හේතුවකින් මේ නාලය කුඩා වෙලා ස්නායුව ගමන් කරන මාර්ගය අවහිර වෙලා ස්නායුව තදවීමෙන් ඉතා පීඩාකාරී තත්වයක් ඇති වෙනවා. ඒ තත්ත්වයට තමයි කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියලා කියන්නේ. මේදී ඇතිවන ප්‍රධානම රෝග ලක්ෂණය තමයි අතේ මාපට ගිල්ල, දබර ගිල්ල, මැද ගිල්ල සහ වෙද ගිල්ලේ අර්ථයක ඇතිවන හිරිය. ඊට අමතරව අතේ වේදනාව සහ පණ නැති ගතිය කියන ලක්ෂණ දකින්න ලැබෙනවා. මුල් කාලයේදී රාත්‍රී කාලයට තමයි රෝග ලක්ෂණ පෙන්වන්නේ. නමුත් මේ රෝග තත්ත්වය උත්සන්න වුණාම දවස පුරාම අතේ හිරිය සහ වේදනාව ඇති වෙනවා. වර්තමානයේ බොහෝ දෙනෙක් මේ රෝග තත්ත්වයෙන් පීඩා විඳිනවා. පුරුෂ පාර්ශවයට වඩා ස්ත්‍රී පාර්ශවය අතර මේ රෝග තත්ත්වය බහුලව දකින්න ලැබෙනවා. මේ රෝගේ ප්‍රධාන ලක්ෂණයක් තමයි අතේ හිරිවැටීම ඇති වුණාම අත ගසා දැමූ විට මොහොතකට මේ තත්ත්වය සමනය වෙනවා. ඒ විතරක් නෙමෙයි. කාන්තා පාර්ශවය ඇවිල්ලා කම්ප්ලේන්ට් කරන්නේ අතු ගන්න බෑ, පොල් ටික ගා ගන්න බෑ, එදිනෙදා ගෙදර වැඩ ටික කරගන්න බෑ, යමක් අල්ලගෙන ඉන්නකොට අත හිරි වැටෙනවා කියලා. ගොඩක් වෙලාවට පිරිමි පාර්ශවයේ කම්ප්ලේන්ට් කරන දෙයක් තමයි ඔවුන්ට රිය පැදවීමේදී අතේ ඇතිවන හිරිය සහ වේදනාව. මෙවැනි තත්වයක් ඇති වෙන්න බලපාන හේතු මොනවද කියලා අපි බලමු. අධික ස්ථූලභාවය, මැණික්කඩු සන්ධිය ආශ්‍රිතව ඇතිවන තන්තුමය ඝන වීම, මැණික්කඩු සන්ධිය ආශ්‍රිතව අස්ථි බිඳීමක් නිසා ඒ ආශ්‍රිත ස්නායු තද වීම, දියවැඩියාව, ආතරයිටිස්, හයිපොතයිරොයිඩිසම් කියන රෝග තත්ත්ව දීර්ඝ කාලයක් පැවතීම, පිළිකා, ගෙඩි වැනි කාරණාද මේ රෝග තත්ත්වය ඇතිවීමට බලපානවා. ඒ වගේම ගර්භණී අවධියේදී ඇතිවන සංකූලතාවයක් විදියට හෝමෝනවල ස්වභාවය සහ තරලවල ස්වභාවය මත මේ කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියන රෝග තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ප්‍රතිකාර නොගෙන සිටීමේ මේ රෝග තත්ත්වය හානිකර විදිහට උත්සන්න වෙන්න පුළුවන්. මේ රෝගයේ දරුණු අවස්ථාවේදී බටහිර වෛද්‍ය ක්‍රමය තුල ශල්‍ය කර්ම සිදු කරනවා. නමුත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල මේ රෝග තත්ත්වය සඳහා ස්නායු හිරවීම ඉවත් කරන ඖෂධ වර්ග භාවිතා කරලා ශල්‍ය කර්ම වලින් තොරව මේ රෝග තත්ත්වය නිට්ටාවටම සුව කිරීම සිදු කරනවා. මේ සඳහා අභ්‍යන්තර ඖෂධ වගේම බාහිර ඖෂධ සහ අග්නි කර්ම ප්‍රතිකාර සිදු කරනු ලබනවා.